ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ගමක නුවන් රම්‍යා නමින් යුවලක් ජීවත් වුණා. රම්‍යා හරිම අහංකාරයි. එයා පොහොසතෙක් කියලා එයාට ලොකුකම තිබුණා. ඒත් නුවන් එහෙම නෑ. හරිම හිත හොඳ මිනිස්සෙක්. එයා හැමෝටම උදව් කරනවා. දවසක් එයාලගේ ගෙදරට එයාලගේ ගමේ ප්‍රධානියා ආවා. එයා ඒ ගමේ තරුණ ගෑනු ළමයෙක්ව එක්කරගෙනයි ආවේ. ඒ ගෑනු ළමයාගේ නම තමයි දිව්‍යා. කොහොමද නෝනා? හොඳින්. මොකද මේ පැත්තේ? මම මහත්තයව බලන්න ආවේ. ගෑනු ළමයෙක් එක්කන් ඇවිත් එයාත් අඬනවා. ඔයත් කලබල වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයා මහත්තයා එක්කයි කියන්න ඕන කියනවා. මොකක්ද ගැටලුව? නෝනා මොකොත් හිතන්න එපා. පොඩි ප්‍රශ්නයක්. මට මහත්තයව හම්බ වෙන්න ඕන. එයා පොලිසියවත් නෝයි කෙනෙක්වත් නෙවෙයිනේ. හැමෝම එයාව හොයාගෙන ඉන්නේ. මුලින්ම ගැටලුව මට කියන්න. ඒක නෝනා ඒක රම්‍යාට ප්‍රශ්නේ කියන්නේ නැතිව ගමේ ප්‍රධානියා කල්පනා කරගෙන හිටියා. රම්‍යා කාටවත් කිසිම උදව්වක් කරලා නැහැ. උදව් ඉල්ලන හැමෝම අපහාස කරලායි යවන්නේ. එයා ගැන හැමෝම දන්නවා. ඒ නිසායි ගමේ ප්‍රධානියා ටිකක් පැහිලුනේ. එතකොට එතනට නුවන් ආවා. එන්න මහත්තයා, ඔබතුමා ඇවිත් කොච්චර වෙලාද? තේ මොන හරි බිව්වද? ඒකට කමක් නෑ මහත්තයා. පොඩි ප්‍රශ්නයක් ඔබතුමා අනිවාර්යෙන් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙන්න ආවේ. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? මොකද උනේ? ප්‍රශ්නයක් කියලා කිව්වහම නුවන් ටිකක් කලබල වුණා. ඒත් ඊට කලින් රම්‍යා මැද්දට පැනලා කාට හරි ප්‍රශ්නයක් වුණාම ඔයාට තමයි රිදෙන්නේ. හරියට නිකන් ඔයාට ආපු ප්‍රශ්නයක් වගේ. මේවා අපිට ඕන නැති දේවල්. ඔයා මේ වගේ දේවල් කරන නිසා තමයි මේ ගමෙන් යමු කියලා මං කියන්නේ. රම්‍යා, ඔයා ටිකක් කටවහගෙන ඉන්නවද? ඔයා ඇතුළට යන්න. මෙයාලට කන්න මොනවා හරි අරගෙන එන්න. ඔයා නම් වෙනස් වෙන්නෙම නෑ. එහෙම කියලා රම්‍යා තරහෙන් ගේ ඇතුළට ගියා. මේක දැකලා ගුණසේන ගොඩාක් දුක් වුණා. අර ගෑනු ළමයාටත් අමුත්තක් දැනුණා. ඔයාලා මුකුත් හිතන්න එපා. මේවා අපේ ගෙදර හැමදාම වෙන දේවල්. හරි මහත්තයා. උනේ මොනවද කියලා කියන්නේ? මේ ළමයාගේ නම තමයි දිව්‍යා. අපේ සෝමිගේ දුව. සෝමේ මැරුණට පස්සේ මෙයා තමා තමන්ගේ පවුලම බලාගන්නේ. මෙයාට මල්ලි කෙනෙක් ඉන්නවා. මෙයාගේ අම්මටත් අංශභාගය හැදිලා. දිව්‍යා තමා මේ පවුල වෙනුවෙන් කැප වෙලා හැමදේම කරන්නේ. ලැබෙන පොඩි ගාණෙන් ජීවත් වෙන්න හරිම අමාරුයි. ඒ ඇස්සේ මෙහෙම දෙයක්ත් සිද්ධ වුණා. නංගි, මොකද්ද උනේ? මහත්තයා, මගේ මල්ලිට අනතුරක් වුණා. ඉස්කෝලේ ඉඳලා ගෙදර එනකොට ලොරියකට හැප්පුණා. ජීවිතේට අනතුරක් නැහැ කියලා ડોක්ටර් කිව්වා. ඒත් ඔළුව හොඳටම වැදිලා ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා කියනවා. ඒත් ඔපරේෂන් එකට ලක්ෂ ගාණක් වියදම් වේලු. මං ගාව එච්චර සල්ලි නැහැ. උදව් කරන්නත් කවුරුත්ම නැහැ. කාගෙන් ඇහුවත් හැමෝම නැහැ කියලා කියනවා. එහෙම කියලා දිව්‍යා ඇඬුවා. මේක අහලා නුවන්ට ගොඩාක් දුක හිතුණා. දුක් වෙන්න එපා නංගි. මේ වගේ වෙලාවක තමයි ශක්තිමත්ව ඉන්න ඕන. එතකොට තමයි අපිට එන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නේ. ගුණසීන මහත්තයා ගැන කිව්වා. මහත්තයා තමයි අපිට උදව් කරන්න ඕන. මං කොහොම හරි මාසින් මාසේ මහත්තයාගේ ණය පියවන්නම්. කොහොම හරි මගේ මල්ලිය බේර ගන්න උදව් කරන්න. මහත්තයාට පින්වත් වෙනවා. කරුණා කරලා උදව් කරන්න. දුක් වෙන්න එපා නංගි. මුලින්ම අඬන්න නැතුව ඉන්නකෝ. ඔයා හොස්පිටල් එකට යනකොට ඔයාගේ මල්ලිට ඔපරේෂන් එක සිද්ධ වෙලා තියෙයි. හරි. මං ඔක්කොම බලා ගන්නම්. ඔයාලා දැන් යන්න. එහෙම කියලා නුවන් මුදල් මිටියක් දිව්‍යාගේ අතට දුන්නා. ඊට පස්සේ දිව්‍යයි ගුණසේනයි එතනින් පිටත් වුණා. රම්‍යා ගොඩාක් තරහින් එතනට ආවා. මෙහෙම අනේන අයට සල්ලි දෙන්න පටන් ගත්තොත් අපේ පවුලට මොනවා වේද? අපිට තාම දරුවෝවත් නැහැ. ඔහොම වියදම් කරලා හරියනවද? අනාගතයේදී අපේ දරුවන්ට මොනවද ඉතුරු වෙන්නේ? හිඟා කන්නද කියන්නේ? රම්‍යා, ඇයි ඔයා ඔහොම කියන්නේ? අනුන්ට උදව් කරනවා තරම් වෙන කිසිම පිනක් නැහැ. අනතුරක ඉන්න කෙනෙක්ට උදව් කරන එක හැම මිනිස්සෙකුගේම යුතුයකමක්. මාව හොයාගෙන කවුරු ආවත් කරුණා කරලා අවනම්බු කරන්න එපා. පුළුවන් නම් එයාලට වතුර වීදුරුවක් දෙන්න. එහෙම කියලා නුවන් එතනින් පිටත් වුණා. එහෙම ටික දවසක් ගියා. එක දවසක් රම්‍යාට සනීප නැති හින්දා හොස්පිටල් එකට එක්කන් ගියා.
ඩොක්ටර් රම්‍යාව පරීක්ෂා කරලා බැලුවා. තමන්ගේ බිරිඳට සනීප නැති නිසා නුවන් ගොඩාක් දුකින් හිටියේ. ඊට පස්සේ නුවන්ට ඩොක්ටර් කතා කළා. මොකක්ද ඩොක්ටර් උනේ? මගේ බිරිඳ රම්‍යාට මුකුත් ප්‍රශ්නයක් නෑ නේද? බෙහෙත් වලින් සනීප කරන්න පුළුවන් නේද? මේ බලන්න නුවන්, ඔක්කොටම ඉස්සෙල්ලා ඔයා හිත හයිය කරගන්න. මං කියන දේ අහලා කලබල වෙන්න එපා. මං කියන දේ චුට්ටක් අහන්න. ඇයි ඩොක්ටර්, මොකක්ද උනේ? මට ගොඩක් බය හිතෙනවා. ඉක්මනට කියන්න. ඔයාගේ බිරිඳ රම්‍යාට වකුගඩුවේ ප්‍රශ්නයක්. එයාට හැම පරීක්ෂණයක්ම කරලා ඉවරයි. දැනටමත් ගොඩක් පරක්කුයි. එයාට ඉක්මනට වකුගඩුවක් මාරු කරන්න ඕන. නැත්නම් එයාව බේර ගන්න බැරි වෙයි. ඇයි ඩොක්ටර් ඔහොම කියන්නේ? තව එකපාරක් පරීක්ෂා කරලා බලන්න. මං එක වතාවක් නෙමෙයි, වතාවන් කිහිපයක්ම පරීක්ෂණ කරලා බැලුවා. කොහොමත් වකුගඩුවක් මාරු කරන්නම වෙනවා. ආනුවන්, තව දෙයක් කියන්න ඕනේ. රම්‍යාට ඉක්මනටම වකුගඩුවක් වුවමනා වෙනවා. කවුරු හරි වකුගඩු පරිත්‍යාග කරන කෙනෙක් ඉන්නවනම් කියන්න. ඩොක්ටර්, මන් දෙන්නම් මගෙන් වකුගඩුවක් ගන්න. ඔයාගේ වකුගඩුවක් හරියන්නේ නෑ. මං ඒකත් පරීක්ෂා කරලා බැලුවා. ඔයාගේ වකුගඩුව එයාට ගැලපෙන්නේ නෑ. දැන්ටමත් ගොඩක් පරක්කුයි. කවුරු හරි වකුගඩු පරිත්‍යාග කරනවද කියලා අහලා බලන්න. අපි කොච්චරනම් පරක්කු කරනවද ඒ තරමටම රම්‍යාගේ ජීවිතය අනතුරුයි. ඩොක්ටර් එහෙම කිව්වම නුවන්ට ගොඩාක් දුක හිතුණා. එයාට දරා ගන්න බැරි වුණා. නුවන් අඬාගෙනම තමන්ගේ බිරිඳ ළඟට ගියා. නුවන් රම්‍යාව බදාගෙන ඇඬුවා. නුවන් අඬනකොට රම්‍යාට ගොඩාක් දුක හිතුණා. අඬන්න එපා. ඔයා අඬන එක මට දරා ගන්න බෑ. මන් වෙනුවෙන් ඔයා අඬනකොට මට මැරෙන්න වගේ. මේක මගේ දෛවය. මං හොඳින් ඉන්නකොට මගේ අහංකාරකම නිසා හැමෝටම අවනම්බු කළා. ඒ හින්දා තමයි දෙවියෝ මට මෙහෙම කරලා තියෙන්නේ. රම්‍යා, දුක් වෙන්න එපා. මං මැරෙනකන් ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ. ඔයාව මං කොහොමත් බේර ගන්නවා. එහෙම කියලා නුවන් රම්‍යාව සැනසුවා. ඒ වෙලාවේ එතනට දිව්‍යා ආවා. නුවන් දිව්‍යාව දැකලා පුදුම වුණා. මොකද නංගි මෙහෙ ඇවිල්ලා ආයෙත් මොනවා හරි ප්‍රශ්නයක්ද? මහත්තයා හැමෝටම උදව් කරනවා. ඒත් මහත්තයාටම දැන් ප්‍රශ්නයක් කියලා මට ආරංචි. දිව්‍යා, මං ඔයාට එදා හුඟක් ලැජ්ජ කළා. මට සමා වෙන්න. ඒකට දෙවියෝ මට හොඳ පාඩමක් ඉගැන්නුවා. දුක් වෙන්න එපා නෝනේ. ඔයාගේ ප්‍රශ්නේ දැනගෙන තමයි මං ආවේ. මං ඩොක්ටර්ගෙන් ඇහුවා මගේ වකුගඩුව ඔයාට ගැලපෙනවලු. මම මගේ වකුගඩුව නෝනාට දෙන්නම්. නෝනාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන. දුක් වෙන්න එපා. දිව්‍යා එහෙම කිව්වම රම්‍යායි නුවණුයි ගොඩාක් සතුටු වුණා. ඒත් රම්‍යා මෙහෙම කිව්වා. එපා නංගි. ඔයා පොඩි කෙල්ලෙක්. ඔයා තාම කසාද බැඳලත් නෑ. ඔයා හොඳින් ඉන්න ඕනේ. ඔයා මෙහෙම වකුගඩුවක් දීලා ඔයාට මොනවා හරි වුණොත් මං වෙනුවෙන් ඔයාගේ ජීවිතය විනාශ කරන්න එපා. අනේ ඔහොම කියන්න එපා. කරුණා කරලා මට මේ අවස්ථාව දෙන්න. එදා මහත්තයා උදව් කරලා මගේ මල්ලිගේ ජීවිතේ බේරගත්තා. මට ඉන්නේ මගේ මල්ලි විතරයි. එයා නැත්නම් මං එදාම අනාථ වෙලා ඇති. මගේ ජීවිතයට සතුට දුන්න ඔයාලට මොනවා කළත් ඒක සම වෙන්නේ නෑ. ඒත් මට දෙවියෝ මේ අවස්ථාව දීලා තියෙනවා. නෝනා, මහත්තයා, කරුණා කරලා මේක බාර ගන්න. නුවන් රම්‍යා දෙන්නම කල්පනා කළා. එතකොට දිව්‍යා, මං කරන මේ උදව් බාර ගන්න. කලගුණ සලකන්න ඉඩ දෙන්න. දිව්‍යා හුඟක් බැගෑපත් වුණ නිසා දෙන්නම හරි කියලා කිව්වා. මේ නිසා ඩොක්ටර් සැත්කම කරලා රම්‍යාව බේරගත්තා. රම්‍යා හොඳට සනීප වුණා. නුවන් ගොඩාක් සතුටු වුණා. මේ බලන්න දිව්‍යා, ඔයා මගේ ජීවිතේ බේරගත්තා. මහත්තයා එදා ඔයාට කරපු උදව්වට ඔයා කලගුණ සැලකුවා. ඒ වගේම මමත් කලගුණ සලකන්න ඕන නේද? මං ඔයාට රස්සාවක් දෙන්නම්. අද ඉඳන් ඔයා මගේ ගෙදර හොඳට බලා ගන්න ඕනේ. මල්ලිගේ ඉස්කෝලේට යන වියදමුත් මම බලා ගන්නම්. ඔයාගේ අම්මගේ වියදමුත් මම්ම බලා ගන්නම්. හරිද? මෙහෙම රම්‍යා කියපු එක අහලා නුවන්ට ගොඩාක් සතුටු හිතුණා. දිව්‍යා සතුට දරා ගන්න බැරුව රම්‍යාව බදාගත්තා.
අපේ චැනල් එකේ දාන කාටුන් වලට ඔයාලා කැමති නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.